හරි අයිබෝන් අද දවසේදී අපිට කතා කරන්න තියෙන ඊගාව අපේ සිංහල සාහිත්‍ය රසාස්වාදයේ පාඩම් වෙච්ච ඇත්ගාලේ දරුපෙම කියන පද්‍ය පන්තිය. එතකොට මෙන්න මේ පද්‍ය පන්තිය බොහොම විශේෂ පද්‍ය පන්තියක්. ඇයි එහෙම කියන්නේ? දැන් ඇත්ගාලේ දරුපෙම කියන පද්‍ය පන්තිය මේ දරු සෙනෙහස පිළිබඳව අපූර්ව චින්තාවක්ම වන පද්‍ය පන්තියක්. එතකොට දැන් අපි කතා කරන දැන් අපේ අම්ම කෙනෙක්ගෙන් දැන් මිනිස්සුන්ගේ වශයෙන් ගත්තොත් අම්ම කෙනෙක් දරුවෙක්ට තියෙන ආදරේ වගේම තමයි සාමාන්‍යයෙන් සත්ව ලෝකයේ කියලා වෙනසක් නැහැ. සාමාන්‍යයෙන් සත්ව ලෝකයේ වුණත් ඒ දරු සෙනෙහස තියෙනවා. එතකොට මේක මේ ඇතින්නක් සහ සිය පැටවා අතර ඇතින්නක් සිය පැටවා අතර තියෙන මේ අන්‍යෝන්‍ය සෙනෙහස නැත්තම් අන්නේ අන්‍යෝන්‍ය සෙනෙහස පාදක කරගෙන ඒ ඇතින්න සහ පැටවා අතර සිද්ධ වෙන සංවාදයක් විදියට තමයි මේ පද්‍ය පන්තිය රචනා කරලා තියෙන්නේ. එතකොට අපි අපේ සාහිත්‍ය රසාස්වාදයේ කවි, කෙටි කතා, නවකතා මේවා සාකච්ඡා කරගෙන ආවනේ. එතකොට මම කලිනුත් කියලා ඇති අපේ නූතන පද්‍ය අපි ගත්තයින් පස්සේ එක එක අවදීන් තියෙනවා. කොළඹ යුගයේ පළවෙනි පරපුර කියලා ගන්න පුළුවන්. කොළඹ යුගයේ දෙවන පරපුර විදියට ගන්න පුළුවන්. නිසදස් කවිය කියලා ගන්න පුළුවන්. හිලහවුල කියාවි. එතකොට මේ විදියට එක එක අවදීන් තියෙනවා. එතකොට විශේෂයෙන්ම මෙන්න මේ පද්‍ය පන්තිය රචනා කරන්නේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්. චන්ද්‍රරත්න මානවසිංහයන්. එතකොට මේ චන්ද්‍රරත්න මානවසිංහ ඉන්නේ ඇවිල්ලා කොළඹ යුගයේ දෙවන පරපුර. එතකොට කොළඹ යුගයේ දෙවන පරපුරේ ඉඳපු කවි ඔයාලා දන්න. එතකොට කොළඹ යුගයේ සාගර පළන්සූරියලා ඒ වගේ ගොඩක් කට්ටිය ඉඳලා තියෙනවා. එතකොට මේ කොළඹ යුගයේ දෙවන කවි පරපුරේ ඉඳපු ජේෂ්ඨතම කවියෙක් තමයි මේ චන්ද්‍රරත්න මානවසිංහයන් කියලා කියන්නේ. එතකොට අපේ අච්චු පොතේ චන්ද්‍රරත්න මානවසිංහයන් ගැන බොහෝ විස්තරයකුත් තියෙනවා. එතකොට ඔහු මේ පුවත්පත් කලාවේදියෙක්, කවියෙක්, කෙටි කතා කරුවෙක්, ඒ වගේ බොහෝ භූමිකාවන් හදාරලා තියෙනවා. එතකොට ඒත් එක්ක බොහොම ජනප්‍රිය පද්‍ය රචනා කීපයක්ම රචනා කරලා තියෙනවා. අපි අපේ පෙළ පොතේ එන පැහැදිලි කිරීමත් පොඩ්ඩක් කියවලාම කවි පන්තිය රස විඳින්න යන්න. එතකොට මොකද මේ කවි පන්තිය ඇත්තටම දැන් සාහිත්‍ය රසාස්වාද ඉගෙන ගන්න ළමයෙක්ට නෙවෙයි ඕනම මිනිස්සෙට රස විඳින්න ඕන පද්‍ය පන්තියක්. එතකොට මේකේ ප්‍රධාන වශයෙන්ම දැන් අද ලෝකේ ලංකාවේ විදියට ගත්තත් අද තියෙනවනේ සාමාන්‍යයෙන් අලිමිනිස් ගැටුමක් කියලා. අලිමිනිස් ගැටුමක් තියෙනවා. නේ? එතකොට ලෝකේ අද සංවර්ධනය කරා යන ගමන් මගේදී මේ සබාදහම සත්ව මේ සතා සිවිපාවා. එතකොට මේවා ගැන ලොකු තැකීමක් කරන්නේ නැති තත්ත්වයක් උදා වෙලා තියෙනවනේ. එතකොට අපි නිවුස් බැලුවොත් අනිවාර්යෙන් දවසකට නෑ අටපට්ටමේ අර අලියෙක් මේ වගාලින්දකට වැටලා පෙන්නනවා වගේ අනිවාර්යෙන් මේ මොනවා හරි ගැටලුවක් තියෙනවා. ඒත් අලි මේ කියන්නේ අලි විතරක් නෙමෙයි මං ගත්තොත් ඒ කියන්නේ මං කිව්වොත් දැන් සාමාන්‍ය මේ සතා සිව්පාවන් සහ මිනිස්සු අතර ලොකු ගැටුමක් මේ දුරස්ථභාවයක් නිරූපණය වෙලා තියෙනවා. එතකොට මේ මිනිස්සුන්ගේ නේ අවගුණයන් පිරිච්ච මිනිස්සුන්ගේ එක්තරා අවගුණයන් පිළිබඳව මේ කවි පන්තියෙන් ප්‍රකාශන. එතකොට මේ කවි පන්තිය ඔස්සේ දැන් ගණනාවක්ම නැහැ. එක කාරණාවක් විදියක් මේ විතරක් නෙවෙයි. ඒ කියන්නේ ඇතින්න සහ පැටවා අතර තියෙන දරු සෙනෙහස විතරක්ම නෙවෙයි. ඒත් එක්ක මිනිස්සු තුල තියෙන අවගුණයන් පිළිබඳව සියුම් උපහාසයට නැගීමකුත් මේකේ සිද්ධ වෙනවා. ඊට අමතරව එක එක අන්තයන් නේ මිනිස්සුන්ගේ තියෙන එක එක ලක්ෂණ නේ නායකත්ව ලක්ෂණ සමහර වෙලාවක පැහැදිලි කරලා තියෙනවා. එතකොට තිරිසන් ලෝකයේ සතුන් තුල පවා ભેදයක් ඇති කරන්න මේ අද සමාජයේ මිනිස්සු ක්‍රියා කරන බව මේ කවි පන්තියෙන් ගොඩාක් ලොකු දෘෂ්ටීන් පැවසෙනවා. එතකොට ඒ ටික අපි කවි පන්තිය කවියෙන් කවිය පැහැදිලි කරගෙන යන ගමන් කතා කරගමු. ඒත් එක්ක දැන් ඕගොල්ලන්ට මේක මං කිව්ව කොහොමද දැන් මුලදීත් කිව්වා මේක ගොඩක්ම අද සමාජයට ගැලපෙන කවි පන්තියක්. ඒ කියන්නේ ඇයි අපි කතා කරොත් දැන් ලෝකයේ දැන් අපි හිතමු සත්ත්ව කොට්ටාසේ ඇතුළේ තියෙන මේ දරු සෙනෙහස එහෙම හරි දැන් ඔයගොල්ලෝ දන්නවනේ සාමාන්‍යයෙන් සතෙක් ගත්තත් උගේ පැටියට ඌ ආදරේ නේ. හැබැයි අද සමාජයේ ගොඩාක් මොනවද අපි නිවුස් වලට අහන්නේ නේ. එතකොට ඒ වගේ ගොඩාක් ලොකු පැතිවලට මේ කවි පන්ති අපි අරගෙන යනවා. ඊට කලින් අපි පොතේ තියෙන මේ පැහැදිලි කිරීමකුත් පොඩ්ඩක්
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ගැන කරලා තියෙන ඒකත් කියවලාම අපි ඊළඟ කවිපන්ති ටික ඒ කවි පේලි ටික රසවින්දනය කරන්න යමු. ලේඛකයෙකු, පුවත්පත් කලාවේදියෙකු, කවියෙකු හා ගීත රචකයෙකු. එතකොට භූමිකාවන් කියලා අපි මේවට කියනවා. එතකොට ඒ වගේ භූමිකාවන් ගොඩක් හොබවලා තියෙනවා. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ නූතන යුගයට ඈත් වන ප්‍රකට කවියෙකි. පුවත්පත් මාධ්‍ය ඔස්සේ කවිය ජනප්‍රියංගයක් බවට පත් කළ පිරිස අතර ප්‍රමුඛයෙකු වීම. එතකොට අන්න විශේෂත්වයක් පුවත්පත් කලා මාධ්‍ය ඔස්සේ කවිය ජනප්‍රිය සාහිත්‍යාංගයක් බවට පත් කරන්න යම්කිසි සේවයක් කරපු කෙනෙක්. ඊළඟට අපි ගමු එයාට සමාජ වටපිටාව සියුම් ලෙස උපහාසාත්මක විවේචනය ලක් කරමින් සකසන ලද පාඨක ප්‍රජාව අතර බෙහෙවින් ජනප්‍රියතරපත් වගතුග තීරුලිපි සංග්‍රහය මානවසිංහයන්ගේ ඉදිරිපත් කිරීමක්. එතුම 1955 දී ප්‍රථම සිංහල ගීත නාටකයේ වෙච්ච මනෝහාරී කියන ඒක රචනා කරලා තියෙනවා. 1977 කෝමල රේඛා නමින් ගීත සංග්‍රහයක් පළ කරලා තියෙනවා. මේ ගීත සංග්‍රහයේ කවි පන්ති කිහිපයක් ඇතුළත් වූ නමුත් කේවල කාව්‍ය සංග්‍රහයක් මුද්‍රණය නොවිය. ගොළු දැරුවේ නමින් කෙටි කතා සංග්‍රහයකුත් ලියලා තියෙනවා. මොහුගේ අභාවයට කලකට පසු සාහිත්‍ය රස නමින් ලිපි එකතුවක් හදවත් නැත්තෝ නමින් කෙටි කතා සංග්‍රහය දිහිරුණු කිරිබත නමින් ළමා ගී පොතක්ද මානවසිංහයන් සාහිත්‍ය නමින් ගද්‍ය පද්‍ය රචනා සමුච්චයක් දෙලි දැක්විනි. ඊළඟට මෙතුමා අතින් ලියුණු මී කිරි වෙසක් මිහිර ගුරු ගෙදරට යන අතර මගේ ඇත්ගාලේ දර්පම මගේ රට මහ බෝවන්න. මේව තමයි ජනප්‍රිය පද්‍ය රචනා මානවසිංහයන් විසින් රචනා කරපු. එතකොට ඒ කාරණා ටිකත් මතක තියාගන්න. වැනි රචනා සරල සුගම ජීවන සෞන්දර්යයෙන් අනුවන නිර්මාණයක් ලෙස සැලකිය හැකිය. නිරුත්සාහක හෘදයාංගම වූ පද ගැලපුම හදවතට ගෝචර වූ සරල බස්වහරක් භාවිතා කිරීම නිර්වාජ ජීවන සෞන්දර්යය පිළිබඳ පිළිබිඹු කිරීම ඔහුගේ නිර්මාණකරණයේ අන්‍ය ලක්ෂණ වන අතර සමකාලීන සෙසු කවීන් අතර මානවසිංහගේ සුවිශේෂත්ව ඉස්මතු කර දැක්වෙන මූලිකාංගද ලෙස සැලකිය හැකිය. එතකොට ඔන්න ඔය කියන කාරණා ටික තමයි අපේ පොතේ අපේ චන්ද්‍රරත්න මානවසිංහයන් පිළිබඳව තියෙන්නේ. එතකොට ඒක කියන ඔහුගේ වෙනස් සාහිත්‍ය නිර්මාණ ටිකක්. එතකොට අපි ගත්තොත් චන්ද්‍රරත්න මානවසිංහන්ගේ භූමිකාවන් කෙටි කතා කරුවෙක්, පුවත්පත් කලාවේදියෙක්, කවියෙක්, ගීත රචකයෙක්, ගීත නාටක රචකයෙක්. එතකොට ඒ ටික ඊට පස්සේ අන්නේ ඔහු පිළිබඳවත් පැහැදිලි කිරීමේ යන්නේ ටිකක් මතක තියාගන්න සාහිත්‍ය නිර්මාණ කීපයකුත් මතක තියාගන්න. හරි. අපි යමු අපේ කවි පන්ති රසවින්දනය කරන්න. එතකොට ප්‍රධාන වශයෙන්ම දැන් අපි බලමු පටන් ගන්න මෙන්න මෙහෙම කවිය. මොකටද අම්මේ අම්මට ගැහුවේ මාමල දෙන්නෙකු වට කරලා ඇඟපත තැලිලා රිදෙනව ඇතිනේ කොච්චර ගැහුවද බැඳ දමලා. එතකොට මෙන්න මේ ඇත්ගාලක තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. ඇත්ගාලක ඉඳපු ඇතින්නකට තවත් ඇත්තු දෙන්නෙක් තලි දෙන්නෙක් දාලා ගස්සවන. මේ එහෙම කරන්නේ කවුද කියලා අපිට ඊළඟ කවි ටිකෙන් පැහැදිලි කරගන්න පුළුවන්. ඇඟපත තැලිලා රිදෙනව ඇතිනේ කොච්චර ගැහුවද බැඳලා. එතකොට මේ ඇත් පැටවට තමන්ගේ අම්මට පහර දීම සම්බන්ධයෙන් බොහෝම දුකක් කනගාටුවක් දැනෙනවා. ඒත් එක්ක මේ ඇත් පැටවා සහ ඇතා අතර මේ අම්මා අතර වෙන සංවාදය තමයි මෙහෙම යන්නේ. එතකොට ප්‍රධාන වශයෙන්ම මම කිව්වේ නෑ මේ කවි පන්තියේ යොදාගෙන තියෙන සරල භාෂාව. එතකොට දැන් අපි ගත්තොත් දැන් මේ යුගයේ ගොඩක්ම කවි පන්ති ගත්තයින් පස්සේ ඔය නිසදැස් වලට වඩා සිව්පදයේ සාම්ප්‍රදායික කාව්‍ය ලක්ෂණ ටිකක් ආරක්ෂා කරගෙන ආවනේ. එතකොට ගොඩක් කවි පන්ති වල සිව්පදයෙන් වගේ තමයි ලියවෙන්නේ. එතකොට මේකේ සරල භාෂාවක් ලොකු කාව්‍ය උපක්‍රම නැහැ. සරල භාෂාවක් නිසදැස් කාව්‍යයක් වගේ නිසදැස් කවියක් වගේ තමයි මේක ලියන්නේ. බොහොම සරල භාෂාවක් තමයි යොදාගන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් ආකෘතිකම වශයෙන් උත් මානවසිංහයන් මේ පද්‍ය පන්තියෙන් ලොකු වෙනස්කමක් කරලා තියෙනවා කියලා. හරි. දෙපා සතාගෙන් එතකොට දැන් ඇත්පැට වැහුවෙන් පස්සේ ඇතින්නේ දෙන උත්තරේ දෙපා සතාගේ ළඟ කාබීගෙන සිටියම ගතිගුණ වෙනස් වෙලා මාමලොහුමයන්ගේ බහටම හැරෙනව නෑ ගමත හැල්ලා. එතකොට මෙතන දෙපා සතා කියලා කියන්නේ කාටද? මිනිස්සුන්ට. එතකොට මෙතන සියුම්ම උපහාසයට ලක් කරන මිනිස්සු දෙපා සතාගේ ළඟ කාබීගෙන. එතකොට හිතන්නකෝ තිරිසන් සතුන් පවා මිනිස්සු එක්ක මිනිස්සුන්ගේ ආශ්‍රයයට වැටෙනායින් පස්සේ ඔවුන්ගේ තියෙන හොඳ ලක්ෂණ ටිකත් නේ ගුණ යහපත්කම් ටිකත් හොඳ ලක්ෂණ ටිකත් නැති වෙලා අවගුණ පිහිටනෝ નિરાයාසයෙන්. එතකොට එහෙම කියනකොට කියන මිනිස්සු කියන්නේ කොච්චර නරක වැඩ කරනනේ අවගුණයෙන් පිරිච්ච දාතියක්ද කියලා අපිට මේකෙන් පැහැදිලි වෙනවා. එතකොට මේක නෑ කියන්නම් බෑ. අපි ඇත්තටම කතා කරොත් දැන් මේක නෑ කියන්න බෑ. නෑ අපි එහෙම නෑ අපි හොඳයි කියලා යම් කිසි පිරිසක් කියයි. සමාජයේ හොඳ මිනිස්සු ටිකකුත් ඉන්නෝනේ. ඒ වගේම බහුතරයක් ගත්තොත්
ඒ තියෙන හොඳ ලක්ෂණ නැහැ කියලා ඕගොල්ලෝ අත්දැකීමෙන් දන්න. වැඩි දුරක් හිතන්න ඕනේ නැහැ සාමාන්‍යයෙන් ගෙවල් මේ තමන්ගේ ගමාශ්‍රිතව මේ වටපිටාව ටිකක් හොයලා බැලුවා නම් අපිට වැඩි හරියක් හම්බ වෙන්නේ ඇත්ත වශයෙන්ම හැම ගමකම නෙමෙයි ගොඩක් තැන්වල අපි දැන් බොරුවට නෑ කිහිම කියන්න ඕනේ නෑ. ඇත්තටම ඒ අය තමයි අපිට හම්බ වෙන්නේ. එතකොට මෙන්න මේ අවගුණයන් මිනිස්සු තුල පවතින අවගුණයන් සියුම් උපහාසයෙන් ලක් කිරීමක් චන්ද්‍රත් මානසිංහයන් මේ පද්‍ය පන්ති හරහා කරලා දිනනවා කියලා අපිට ඒකෙන් පැහැදිලි වෙනවා. අම්මල කනකොට වතුර නානකොට තිප්පලේ නිදිනකොට වැටිලා කැලේ මාමලා ඉඩදී අයිනට වෙලා ඉන්නවා නොවර කියලා. එතකොට මේ මිනිස්සුන්ගේ මිනිස්සු විසින් පාලනය කරන ඇත්ගාලක මිනිස්සුත් සමග ජීවත් වෙන මිනිස් ආශ්‍රයේ පවතින අලි ඇතුන් සහ කැලේ ජීවත් වෙන නේ කැලේ නිදහසේ සතුන්නේ කිසිම බාධාවකට ලක් නොවි මිනිස්සුත් එක්ක මුහු වෙන්නේ නැතුව ජීවත් වෙනකොට ඒ අලි ඇතුන් තුල පවා තිරිසන් සතුනේ. උඩ උසත් මනසක් තියෙන අය මිනිස්සු කියලා කියන උසස් මනසක් නැති අයනේ අපි තිරිසන් සත්තු කියන්නේ. එතකොට මේ උසස් මනසක් තියනවා කියන මිනිස්සු ආශ්‍රයයට ආවේ නැත්තම් ආශ්‍රයයට වැටෙන්නේ නැති කාලේ ඒ අලියතු හරි හොඳයි කියලා අපිට මේකෙන් පැහැදිලිවනේ. කැලේ මාවලා කියන්නේ කැලේ ඉඳපු අලියතු. එතකොට ඒ ඇතින්න නානකොට වතුර නානකොට එතකොට ඒ ඇතින්නට ඒ කැලේ අවශ්‍ය ආරක්ෂාව තිරිසන් සත්තුම සපයලා දුන්නා. අද සමාජයේ කියන්නේ මිනිස්සුන්ගේවත් එහෙම එකක් නැහැ. ඒකට ඒ කාරණාවත් ඒකෙන් අපිට පැහැදිලිවෙනවා. මිනිහයි කියන දෙපා සතාගේ ළඟින් ගියක් ඇති පොදි පුතුනේ ලෙහිපපු ගම් නැහැ, හරි ගති ගුණ නැහැ බව කවුරුත් දන්නවනේ. මිනිහයි දැන් නිකන් ළඟින් ගියොත් ඇහත් නැහැ වගේ කතාවක් කියන මිනිහයි කියන දෙපා සතාගේ ළඟින් ගියත් ඇති. සතෙක්ට සිව්පාවක්ට කරදරයක් නෙන්නේ. ඕගොල්ලෝ තුලින්ම බලන්න බල්ලෙක් දැක්කම ගල් ගෙඩියක් අරන් ගහනවනේ. නේ පන්සලට ගියත් ගල් ගෙඩියක් අරගෙන උපාසකම්මම තමයි ගල් ගෙඩියක් ගහලා ඉස්සරම බල්ල එලවන්නේ. දැන් ඒකට මේ කොටු කරලා කතා කරනෝනේ මම නිකන් සරල උදාහරණයක් කිව්වේ. එතකොට ළඟින් ගියත් ඇති කියලා අපිට මේ තිරිසන් සත්තු දුන්නේ සත්තුන්ට වෙන හානිය සත්තුන්ට වෙන කරදර හිරිහැර පිළිබඳව ඒක අපිට පැහැදිලි වෙනවා. ඊළඟට කියනවා අම්මට කිරි නෑ වෙන අම්මලා අර එහෙම දුවනවා බැදිගොන්නේ බඩගිනිනවා නිදිවදෙනවා කොහොමද අම්මේ මා ඉන්නේ. එතකොට මේක බොහොම ඛේදනීය තත්ත්වයක්. එතකොට ඒ ඇත්ගාල් තුල ගාල් කරලා ඉන්න අලියතුන්ට හරියට කෑම බීම නැහැ. එතකොට හිතන්නකෝ අලි පැටියෙක්ට නිකන් තමන්ගේ දරුවෙක්ට කන්න බොන්න නැතුණයින් පස්සේ දෙමව්පියන්ට කොච්චර වේදනාවක් දුකක් දැනෙනවද. එතකොට එහෙම කියලා ඒ වගේ තමයි තිරිසන් සත්තුන්ටත්. එතකොට මේ ඇත්පැටවට කන්න බොන්නවත් නැත්තම් මේ ඇත්පැටවට කිරි දෙන්නවත් මවට විදියක් නැහැ. ඒ හේතුව කියලා ඊළඟ කවිය කියනවා. මොකද අනේ පුතේ මට කන්න බොන්න නෑ ඒ හින්දා නෑ කිරිරුනේ. කන්න බොන්න හරියට නෑ. එතකොට මේ ලොකු සමාජ කේජවාතකයක් මතු කරන්නේ. එතකොට ඇත්ගාල තුල ඉන්න ඒ ඇත්තුන්ට අවශ්‍ය ආහාර ටිකවත් නැති නිසා කිරි දෙන්න විදියක් නැහැ. එතකොට කොච්චර ලොකු කේදවාචකයක්ද කියලා අපිට පැහැදිලි වෙනවා. අයිනක ඉඳලා දුවන අම්මලාගෙන් කිරි බීපන් පොඩි පුතුනේ කියන ඇතින්නේ මව් ඇතින්නේ පැටවාට කියන දුවන අම්මලාගෙන් කිරි බීපන් කියලා. මෙතන දුවන අම්මලා කියලා කියන්නේ සාමාන්‍ය අලි පැටට එහා පැත්තෙන් ඒ සීමාවට එහා පැත්තෙන් යන අලි මේ ඇතුන්ගෙන් ඉල්ලගෙන කිරි බීපන් කියලා කියනවා. එතකොට මේත් එක්කම ස්වභාව ධර්මයේ අපූර්ව වූ දෙයක් මතුවෙනවා. අපූර්ව වූ මේ සිද්ධියක් නැත්තම් අපූර්ව ක්‍රියාවලියක් මේකෙන් පැහැදිලි වෙනවා. ඒක තමයි මේ බලන්න. දරුවන් නැති අම්මලටත් කිරි නම් තියෙනවා බුරුළු පුරා. ඒවා අම්මල බෙදා ගන්නවට අපට බොන්න හැම විටම උඩා. දැන් කියනවනේ වෙන අම්මලාගෙන් කිරි ඉල්ලගෙන බීපන් කියලා. එතකොට ඒ කියන්නේ එතකොට අහන දරුවා දැන් දරුවන් නැති අම්මලාටත් කිරි තියෙනවා. මේවා අම්මල බෙදා ගන්නවද කියලා මේ පොඩි ඇත්පැටව අහනවා. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් අන්න ඒකට උත්තර දෙන එක දරුවෙක් ඇති වුණොත් රැළේ අපේ කාටත් කිරි එරිලා එනවා වෙනස්කමක් නැහැ. එක සෙනෙහසමයි කාගෙත් දරුවෝ සැලකෙනවා. කොච්චර බලන්නකෝ මේ තිරිසන් සත්තු තුල තියෙන කොච්චර යහ ගුණද ඇත්තටම තියෙන්නේ. එතකොට ප්‍රධාන වශයෙන් මේ ස්වභාව ධර්මයේ මාපු අපූර්ණතාවයක් තමයි සාමාන්‍ය රැළක ඇත්පැඩියෙක් ඇති වුණොත් අනිත් ඇතින්නන්ටත් කිරි එරෙනවා කියලා අපිට මේකෙන් පැහැදිලි වෙනවා. එතකොට බොහොම ලස්සන සිදුවීමක්. එතකොට අනන්තවත් ඔයගොල්ලෝ දැකලා ඇතිනේ දැන් සාමාන්‍යයෙන් ওই ස්වභාව ධර්මයේ සතා සිව්පාවන් ගන්න වගේ සිද්ධි නේ ඕන තරම් ඔය මේ ෂෙයා වෙනවා වීඩියෝ එකක් මමත් දැකලා තියෙනවා. එතකොට ඒ තමන්ගේ දරුවෝද කියලා අදාළනේ. එතකොට අන්න ඒ තරම් ආදරයක් ඒ සත්ව ලෝකයේ තුල තියෙනවා. වෙනස්කමක් නැහැ. එක සෙනෙහසමයි කාගෙත් දරුවෝ සැලකෙනවා. එතකොට
එක සෙනෙහසමයි. දැන් මෙයා ආරේගේ දරුවා, මෙයා මගේ දරුවා කියලා එහෙම ભેදයක් නැහැලු තිරිසන් සත්තු තුල. තිරිසන් කියන්නේ උසස් මනසක් නැතිනේ, හිතලා දෙයක් කරන්න බැරිනේ. ඒ කියන්නේ ඒ වගේ. එතකොට මේ තිරිසන් සත්තු තුලත් ඒ වගේ හොඳ මේ ගති ගුණ තියෙනවා කියලා කිව්වයින් පස්සේ අපිට මතුවෙන ප්‍රශ්නාර්ථය තමයි මේ හොඳ කියන උසස් මනසක් තියෙන මිනිස්සු තුල ඕව තියෙනවද කියලා. මේ පොයට පන්සල් යනනේ, තම පල්ලියට යන ඒ අය තුල ඒ ගුණය හපත්කම තියෙනවද කියලා අපිට ප්‍රශ්නාර්ථයක් මතුවෙනෝනේ. එතකොට දැන් අපි ਵਿਚාරය කියලා කරන්නේ ඇත්තටම කවි පන්තියක තියෙන කාව්‍ය ලක්ෂණ ටික සහ භාෂාව, කවියා ඒක රසවත් ඉදිරිපත් කරන්න උත්සාහ අරගෙන තියෙනවද කියලා අපි බලනවා වගේම මේකෙන් මතු කරන දෘෂ්ටීන් ටික මේකෙන් එක එක පැති වලට අපිට හිතන්න පුළුවන්. ඒකට අපි මේක ਵਿਚාරය කරනවා කියන්නේ මේක විග්‍රහ කරලා බලනවා මේකේ මොකද්ද අපිට කියන්නේ නේ. ඒකට අපිට පැහැදිලි වෙනවා මේ ඇත්තටම අපි සමාජයෙන් ගත්තොත් නේ තමන්ගේ දරුවා ගැන හොයන ඒ කියන්නේ ඒක මේ ඒ අම්මා කෙනෙක්ගේ හරි ඒ පවුලේ හරි වැරදක් නෙවෙයි සමාජයේ තරංකාරී ආර්ථික රටාවක් තුල රේස් එකක් දුවන. එතකොට මේ අනිත් එකාගේ දරුවාද කවුද ඒව දාලා නැහැ තමන්ගේ එකත් බලාගෙන බොහොම අමාරුයි. එතකොට ඒක සාධාරණයි. ඒ සමාජයේ පත් වෙලා තියෙන. හැබැයි ඒත් දැන් අපි කතා කරන්නේ මේ අලියතුන්ගේ හිම නේ. හැමෝම එක දරුවෝ විදියට සලකන්නේ. එතකොට මේ දේවල් අපිට ඇත්තටම සමාජයේ සත්තුන්ගේ මේව ඉගෙන ගන්න වෙලා තියෙනවා. හරි. ඊළඟට ඔන්න තව කාරණා ටිකක් මතු කරන්න මෙන්න මේක බලන්න. මේක අමුතු මේක. මේක වෙනස් මේ දෘෂ්ටියක් මතු කරන. නායකයෝ අපි පැනලා යන්නේ නැහැ. වැට බැඳලා මිසා පැහැරලා උන්දත් එක්කල ගහ ගන්නට බෑ. ඔක්කොම හිටලත් අර ගොල්ලා. ඒතකොට මෙන්න නායකත්වයේ ලක්ෂණ ටිකක් මතු වෙනවා කාගේද? සත්තුන්ගේ. නේ ඇතුන්ගේ. මොකද්ද කියන්නේ? නායකයා අපි පැනලා යන්නේ නැහැ. වැට බැඳලා මිසා පැහැරලා අපි නායකයා කවදාකවත් පැනලා යන්නේ නැහැ කියලා කියනවා. ඇයි එහෙම කියන්නේ? එතකොට නායකයා පැනලා යන්නේ නැහැ කියලා කියනවා ඒ සත්තුන්ගේ නායකයේ ලක්ෂණ. එතකොට ඒ උතුම් නායකත්ව ලක්ෂණත් මේ කවි පන්තියෙන් ඉදිරිපත් වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. උතුම් මේ නායකත්ව ලක්ෂණ. ඇත්තට දැන් නායකයා අපි පැනලා යන්නේ නැහැ කිව්වම ඇත්තටම අපේ සමාජයේ අපේ ලංකාව වශයෙන් ගත්තත් අපිට පහුගිය සිද්ධිත් එක්ක බලද්දි නායකයෝ පැනලා ගියාද හැංගුණාද අහේ මෙහි ගියාද බෝට්ටුවෙන් අහේට ගියාද නේ. එතකොට ඕගොල්ලෝ සමාජය ගැන දැනුමක් තියෙනම් ඇත්තටම අපේ මේ දෙපා සතාගේ නායකයෝ ඇත්තට ඒ විදිහටම කරාද කියලා අපි පොඩ්ඩක් හිතලා බලන්නත් පුළුවන්. යන්ගෙන් මම ඒක කියන්නේ ඕගොල්ලෝ හිතලා බලන්න අපේ එහෙම දේවල් වුණාද ඇත්තටම නායකයෝ නායකත්ව ලක්ෂණ තිබුණාද. එතකොට අපිටත් ඉගෙන ගන්න දේවල් ටිකක් තියෙනවා. නායකයෙක් වුණායින් පස්සේ යන්නේ පැනලා යන්නේ අර තමන්ගේ ඒ අනිත් සෙසු කණ්ඩායමේ අය කට්ටිය වෙනුවෙන් පෙනී හිටන කොන්දේසි විරහිතව. ඒකට මෙන්න මේ කාරණාවත් මතු කරනවා. උන්දත් එක්කලා ගහ ගන්නට බෑ ඔක්කොම හිටලත් අර ගොල්ලා. නායකයා තියෙන ශක්තිය ඒවත් කියනවා. ඔන්න ඊළඟට කියනවා අම්මේ අර බලන්නකෝ හැටි දෙපා සතුන් පැනගෙන එනවා. අන්න අපේ නායකයාද ලේ දාගෙන බිම පෙරලනවා. එතකොට බොහොම ඛේදනීය අවස්ථාවක් තිරිසන් විදියටනේ අපි එහෙමනේ භාවිතා කරන්නේ විවහාරේ මේ සත්තුන්ට මේ ඇත්රැලේ නායකයාට පහර දීමක් සිද්ධ කරනවා. ඊට පස්සේ දැන් ඇතින්නර කරන් දෙයක්වත් නැහැ. බුද්ධන් සරණයි දෙයියන් සරණයි තව ගස්වල සරණයි. එතකොට මේ ගස්ගල් වල පවා බුදුන්ගේ සරණ පවා ආයාචනා අයදිනවා. මේ ඇතින්නේ විසින් කරන්න දෙයක් නැහැ. ගහගෙන බැරි වුණු තැන මිනිසුන් හට චීචී ගුණ ගුණ්ඩුවේ සරණයි. මෙන්න තවත් සියුම්ම උපහාසයට ගෙන මේ නගන ප්‍රබල අවස්ථාවක්. මොකද්ද කියන්නේ? ගහගල දිනන්න බෑනේ ඇතුත් එක්ක. අවසානයේදී උන්ට තියෙන්නේ මොකද්ද? ගිනි ගුණ්ඩුව කියන්නේ තුවක්කුව. තුවක්කුවේ සරණ තමයි අවසානයේ තියෙන්නේ කියලා සියුම් උපහාසයකින් තමයි මේක පවසන්නේ. හරි. ඊට පස්සේ කියනවා නායකයා අපි මලා නේද දැන් දෙපා සතුන් ලං වී සිටියේ දුඩුව ධම්මේ පොරකාගෙන ඇද වලිගේ ලොම් ගලවා ගනිති. එතකොට කියනවා නායකයා දැන් ඔන්න ලේ දාගෙන පිල්ල මැරිලා. දැන් මොකද්ද කරන්නේ දැන්? මැරිච්ච මිනිස්සෙක්ටවත් මැරිච්ච සතෙක්ටවත් පාඩුවේ ඉන්න දෙන්නේ නැති කොට්ටාසයක් තමයි මිනිස්සු කියලා අපිට මේකෙන් හැඟවෙනව නේද? කියනවා නායකයා අපි මලා නේද දැන් දෙපා සතුන් ලං වී සිටිති දුටුව ධම්මේ පොරකාගෙනද වලිගේ ලොම් ගලවා ගනිති. මැරිච්ච එකාගේ වලිගේ තියෙන ලොන් ටිකටත් මේ මිනිස්සු වැඩේ දෙනවා කියලා නේද කියන්නේ. එතකොට කොච්චර පහත් තත්වයකට මේ මනස උසස් කියලා බොහොම දියුණු මනසක් තියෙන මිනිස්සු කියන සැලකෙන මේ මිනිස්සුන්ගේ කොච්චර පහත් ලක්ෂණද මේවා. එතකොට දැන් ඇයි එහෙම කරන්නේ? ඇයි මේ වලිගේ ලොම් ගලවා ගන්න කියන ප්‍රශ්නට ඊළඟ කවි වේලේ මේ සංවාදයක් විදියට යන උත්තර තියෙනවා. ඊට පස්සේ කියනවා බුදු සරණත්මදි දෙවි සරණත්මදි මයිල් ගහේ සරණත්පද. මිනිස්සුන්ට මේ බුද්ධ සරණේනේ
මේ බෞද්ධ ආගමේ නැත්තම් බුදුන් වහන්සේගේ සරණත් යනවා. ඒකත් මදි වෙලා තියෙන්නේ. දෙවියොන් වදිනු දෙවියොන්ගේ සරණත් මදි වෙලා අවසානයේ මොකද්ද? මයිල් ගහක හරි සරණ ප්‍රාර්ථනා කරන. එතකොට මේ මිනිස්සු තුළ තියෙන මිත්‍යා මත, මිත්‍යා විශ්වාසනේ. ඒ කියන්නේ දැන් තියෙන සාමාන්‍යයෙන් මිනිස්සු ආරක්ෂාවට කියලා ඔය ඇතාගේ මයිල් ගහක් ගලවලා ඒක මේ බැඳගන්න කේස් එකක් තියෙන්නේ. ඒක මේ ආරක්ෂාවට කියලා මේ කියන දෙපා සතුන් මේ ආරක්ෂාවට රන් කෙන්දෙන් මේවා බඳිති. එතකොට මේ ආරක්ෂාව ලැබෙනවා කියලා මිනිස්සුන් තුළ තියෙන මේ දුර්මත මිත්‍යා මත පිළිබඳවත් මේ කවියෙන් පැහැදිලි වෙනවා. එතකොට ඕගොල්ලෝ දන්නෝනේ අලියේ බඩ යටින් රිංග වුණු. එතකොට මේ වෙනවා කියනවා. අද සමාජයේ ගත්තොත් ඒ තරම් මේ මිනිස්සු දැන් කොච්චර දැන් නම් ටිකක් හරි හොඳයි. ඉස්සර ප්‍රාථමික විදියට නේ කිසිම පදනමක් නැති මිත්‍යා මතවල ඇලි ගැලි ඉන්නවද අපේ සමාජයේ මිනිස්සු කියලා අපිට ඒකෙන් පැහැදිලි වෙනවා. ඔන්න කියන ඊළඟට අනිත් මල්ලිලා නංගිල දුවනෝ පුංචි කකුල් රිදෙනවා ඇතිනේ කිරි උගරක්වත් බී ගන්නට බැරි දඟලන හැටි දුඩුවද පුදුකුනේ. එතකොට මේ සත්තුන්ට ආහාර නැති නිසානේ පැටවුන්ට කිරි දෙන්න විදියක් නැහැ. කේදනීය තත්ත්වය නැවත මතක් කරන ඊළඟට මතක් කරන ඔන්න දැන් මේ සංවාදයේ ඊළඟේ මතක් කරන්නේ මේ ඓතිහාසික සිද්ධීන් පිළිබඳව කියලා. මිනිස්සුන්ට මේ ඒවත් නේ මුල මතක නැහැ. මිනිස්සුන්ට කවදාකවත් ඒ අතීතයේ අමතක කරලා දානවා බොහොම ඉක්මනට කියලා පැහැදිලි මේ ඉක්මනට අමතක කරලා දානවා කියන කාරණාව මේකෙන් පැහැදිලිව මෙන්න බලන්න. බෝසත් මුත්තල ඉස්සර හිටියලු අපේ කුලෙත් හොඳ නම දුන්නේ. එතකොට ඇත්තු ඉන්දියනේ. එතකොට චද්දන්ත ජාතකේ මට මතක විදියට චද්දන්ත ජාතකේ ගත්තාන් පස්සේ මේ බෝධිසත්වාත්ම භාවයක්. එතකොට බෝධිසත්වයෝ ඉන්දිය අපේ කුලෙත් ඇත්තු කියන්නේ එහෙම නෙවෙයිනේ. දල්දාමාලික කණ්ඩුව අරගෙන යන්නෙත් ඇතෙක්. එතකොට ඒකටවත් සලකන්නේ මිනිස්සු එච්චර මේ ගෞරවයක් පාත්‍ර වෙච්ච මිනිස්සුන්ට මෙච්චර උදව් කරපු එහෙම අය ඉඳලත් මිනිස්සු තමේකට ගණන් ගන්න. ඒ කියන්නේ මිනිස්සු මොකද්ද? මිනිස්සු තමන්ගේ වාසිය තකාම වැඩ කටයුතු කරන જાතියක් කියලා තමයි ඒකෙන් කියවෙන්නේ. දල දන් දුන්නලු බුදු බව ලැබුවලු ඒ ගැනවත් නැහැ සලකන්නේ. දල දන් දීලානේ බුදු බවත් ලැබුවා. අවසානයේ ඇත් කුලෙත් ඉපදිලා තියෙන බුදුන් වහන්සේ. එතකොට බෝධිසත්වාත්මෙක. එතකොට ඒව ගැනවත් හිතන්නේ. හැබැයි බුද්ධ සරණං කිය යන්න නම් දන්නවා. එතකොට ඒ කියන්නේ මේකෙන් අපිට පැහැදිලි වෙනවා මිනිස්සු තුළ මේ තියෙන්නේ බොරුවට වටෙන් ආටෝපේට වැළඳගත්ත ආටෝපේට පෙරවගත්ත හැමක් වගේ එකක් තමයි ආගම කියන එක භාවිතා කරන්නේ. ඇත්තටම කරුණාව කියන එක කොච්චර සිල් රැක්කත් කොච්චර බණ ඇහුවත් නැහැ කියන කතාව අපිට මේ කවිපන්ති තුලින් පැහැදිලි වෙනවා. ඒතකොට මේව තමයි අපි විග්‍රහ කරලා බලන්නේ. හරි. ඊට පස්සේ කියනවා මිනිසුන් අන්න තවත් අතීත සිද්ධියක් මතු කරනවා. දැන් බෝධිසත්වයන් ගැන කිව්වා. මිනිසුන් අතරේ සමගිය නැති වී බුදුහාමුදුරුවෝ එදානේ පාරලෙය වනයට වැඩිදා අපේ මුත්ත කෙනෙකු උපකාරය. එතකොට එක්තරා කතාවක් බුදු වහන්සේ එක්තරා අවස්ථාවක කලකිරිච්ච අවස්ථාවක මිනිස්සු අතර මට හරියටම සිද්ධි මතක නැහැ. කලකිරිච්ච අවස්ථාවක යනවා පාරලෙය වනයේට. ඊට පස්සේ ඒ යම්කිසි කාල සීමාවක් පුරාවටම බුදුන් වහන්සේට මේ පාරලෙය ඇතා තමයි මේ හොඬ වලින් ගිහිල්ලා වතුර ගෙනල්ලා දීලා පළවැල ගෙනල්ලා දීලා සත්කාර දක්වන්නේ. එතකොට අන්නේ අතීත සිද්ධියක් සිහිපත් කරනවා. ඒවත් මතක නැද්ද මේ මිනිස්සුන්ට මෙහෙම සලකන්නේ අපිට කියලා මේ ඇත්තට වහන්නේ. මුද්ද කෙනෙක් තමයි අපේ උපකාර වුනේ. ඔන්න එහෙමත් කියනවා. ඒත් ඒව අදාළ නැහැ. ඔන්න ඔහොම කියලා. එතකොට ඒ ඓතිහාසික සිද්ධිත් මතක් කරලා එහෙම කියන අවසානයේ කවි කීපයක් තියෙන ඒකත් අපිට අග්ගාලා කියලා දාලා අවසන් කරගමු. දලුලන කාලේ ගස්වැල් හැවෙනේ ගංගාවල සුදු වැලි ගොල්ලේ කුරුල් ළඟේ ගිය සුළඟේ යනවා ඇති කඳුර ඇලි හිමීට ගැස යද්දී ඇවිද ආයෙත් කවදද රංචු යන්නේ කියලා. එතකොට මේ අදහස තුලින් අපිට පැහැදිලි වෙනවා මේ සත්ව ලෝකය කියන්නේ ඇත්තටම අපේ නිවහන තමයි ගෙදර. මිනිස්සුනේ මේ ඉන්නේ වෙනම හදාගෙන. එතකොට සත්තුන්ගේ නිවහන කැලේනේ. එතකොට සත්තුන්ට කැලෑවේ තමන්ගේ පරිසරයේ නිදහසේ ඇවිද ගිහිල්ලා උලංග රැලි වැදිමින් මේ ඔවුන්ගේ නිදහස් ජීවිතය ගත කරන්න මිනිසුන් විසින් ඉඩ අහුරලා තියෙනවා කියලා අපිට අවසානයේදී කවියෙන් තව නැවතත් මතක් කරනවා. ඒකට කවිපන්තිය පුරාවටම එක එක දෘෂ්ටීන් ඔස්සේ මිනිස්සු තුල තියෙන අවගුණයන් පිළිබඳව මිනිස්සුන් තුලින් මිනිස්සුන්ගේ මේ සත්ත්ව ප්‍රජාවට වෙන කොච්චර බලවත් අසාධාරණයේ පිළිබඳව සහ එක එක මනුස්සුන්ගේ තියෙන අවගුණයන් සත්තු තුල තියෙන හොඳ යහපත් ගති ලක්ෂණ ඒ වගේ සමාජයේ අපිටත් ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා පැහැදිලි වුණා. ඒ වගේ ගොඩාක් ලස්සන සිද්ධියක් ලස්සන
වැදගත් කරුණු කාරණා වැදගත් උපදේශ ටිකකුත් අපිට මේ කවි පන්තිය රසාස්වාදයේදී ලැබෙනවා කියලා ඔයගොල්ලන්ට දැන් පැහැදිලි වෙනවා ඇති. එතකොට අපි නැවතත් පොඩ්ඩක් මතක් කරගත්තොත් චන්ද්‍රරත්න මානවසිංහයන් තමයි මේ කවි පන්තිය ලිව්වේ කොළඹගේ දෙවන කවි පරපුර. අපි පොදුවේ ගත්තොත් නූතන කවියේ නූතන කවි පරපුරේ කියලා අපි කියමුකෝ. එතකොට මෙන්න මේ නූතන කවියෙන් අපිට පැහැදිලි වෙන්නේ අන්න ඒ කාරණා ටික. එතකොට සරල භාෂාවක් තියෙනවා ආකෘතික වශයෙන් නිසදස් කවියක් විදිහට රචනා කරලා තියෙනවා. එතකොට මේ කවි පන්තියේ භාෂාව පිළිබඳව ආකෘතිය පිළිබඳව එතකොට මේකේ ඡේදෙන් ඡේදව සංවාදයක් නේ සංවාදශීලී බස්වාරක් තියෙන පොඩි සජීවී බවක් ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ ශබ්ද රසය තියෙන. එතකොට මෙන්න මේ කාරණා ඇසුරින් විචාර ප්‍රශ්නත් අහනවා. එතකොට ඒවටත් ඕගොල්ලොන්ට මේක විග්‍රහ කරගෙන ලියන්න පුළුවන්. මම හිතනවා ඕගොල්ලොන්ට පාඩම සම්බන්ධයෙන් යම්කිසි අවබෝධයක් මේක ගොඩ දාගන්න පුළුවන් අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මේ කවි පන්ති ටික පුළුවන් විදිහට පාඩම් කරගන්න. එතකොට එකෙන් විචාර ප්‍රශ්නයක් වුණත් ලියන්න. එතකොට රස විඳින්න නම් බොහෝ දුරට කවි පන්ති එනවනේ. එතකොට ඒ කාරණා ටික මතක තියාගන්න අපිට තව 10 වසරට නියමිත වෙලා තියෙන පාඩම් කීපයයි තියෙන දෙකක් තුනක් වගේ තියෙන්නේ. එතකොට ඒකත් වුණාන් පස්සේ අපි 10 වසරේ පාඩම් ටික කිව්ව විදිහට සාකච්ඡා කරලා ඉවර වෙනවා. එතකොට අපි මුලින් පටන් ගත්තේ මොකද්ද අපි පොඩ්ඩ channel එකේ වීඩියෝ ටික දාගෙන ආවා. යම් කිසි පිරිසක් ලොකු පිරිසක් නැහැ. සාමාන්‍ය පොඩිත් නෑ. යම් කිසි පිරිසක් වීඩියෝ ටික බලනවා. මට ඒකේ මේ යම් කිසි මහන්සියක් කළා කරන්නේ. ඉතින් ඒකේ එක්කෙනෙක් බැලුවත් මට ප්‍රශ්නයක් නැහැ. මම දන්නේ දේ මොනවා හරි දෙයක් මේ YouTube channel එකට දාලා මේ වීඩියෝ ටික කරනවා. ඒකෙන් මොනවා හරි දෙයක් ඕගොල්ලෝ ඉගෙන ගන්න. ඒත් එක පොඩි මතක් කිරීමකුත් කරන්න තියෙනවා. අපේ ඔන්ලයින් පන්තියකුත් අපි වෙනම කරගෙන යනවා. එතකොට අපිට YouTube channel එක ඔස්සේ ලොකු කාර්යයක් කරගන්න අමාරුයි. එතකොට ඒ යම්කිසි එකේ යන ගමන් අපේ වෙනම WhatsApp group එකක් තියෙනවා. ඒකටත් log වෙන්න කියලා ඒකටත් add වෙන්න කියලා කියන ගමන්ම මම පොඩි post එකක් share කරා අපේ 10 වසර ඔන්ලයින් පන්තියේ මේ වෙනකොට සියලු පාඩම් ආවරණය කරලා ඉවරයි. එතකොට මට මතක විදියට පාඩම් 12ක වගේ. ඒ කියන්නේ මුල සාහිත්‍ය ප්‍රවර්ග හැඳින්වීම සහ ඒත් එක්ක ගත්තන් පස්සේ ඒකත් එක්ක ගත්තොත් 12ක වගේ නිබන්ධන හැම එකටම අදාළ නිබන්ධන 12ක් විතර තියෙන. ඒත් එක්ක 10 වසරේ අපේ කරපු පන්තියේ රෙකෝඩින් සියල්ල. අන්න ඒ ටික අපි සීමිත සාධාරණ මුදලකට ලබා ගන්න පුළුවන්. දැන් සමහර අය ඉන්නවා නම් පන්තියකට සහභාගී වෙන්න බැරි O level ලියන්න ඉන්න කවුරු හරි ඉන්නවා නම් සම්පූර්ණවම 10 වසර ඇනිලා ඉන්න ඒ අයට මම මේක ඩිස්ක්‍රිප්ෂන් එකේ WhatsApp නම්බර් එක දාලා තියෙනවා. ඒකට මැසේජ් එකක් දාන්න. ඕගොල්ලෝ ගෙදරට මේක යවන විදිහේ පොඩි වැඩසටහනක් හදලා තියෙනවා. ඒකත් මතක් කරමින් අද දවසේ අපේ පාඩම අවසන් කරනවා. ඕගොල්ලන්ට ජය වේවා.